මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ෆෝන් ප්‍රොමෝෂන් ගැන. එතකොට ෆෝන් ප්‍රොමෝෂන් එකක් කියන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් ඉත්තා බෝඩ් එකේ ඇදගෙන ගිහිල්ලා එයාට යන්න පුළුවන් අන්තිම කොටුවට ගියාම අපිට එයා වෙනුවට වෙන ඉත්තෙක් ගන්න පුළුවන්. කිං නැතුව අපිට වෙන ඕනම ඉත්තෙක් ගන්න පුළුවන්. ක්වීන් කෙනෙක්, රුක් කෙනෙක්, නයිට් කෙනෙක්, බිෂප් කෙනෙක්. එතකොට මෙන්න මේකට තමයි අපි ෆෝන් ප්‍රොමෝෂන් එකක්. එහෙම නැත්නම් ෆෝන් ඉත්තා උසස් කරනවා කියලා කියන්නේ. හරි. ඒ ඔයගොල්ලන්ට මම මේ දාලා තියෙන චෙස් බෝඩ් එකේ අපි හිතමු මේ A4 වල ඉන්න ෆෝන් ඇදගෙන ඉස්සරහට ගිහිල්ලා අන්තිමේට අන්තිම කොටුව වෙන A8 කොටුවට යනවා. එතකොට මේ A8 කොටුවට ගිය ගමන් ඔයගොල්ලන්ට මෙන්න මේ දාලා තියෙන ඉත්තොන්ගෙන් කැමති ඉත්තෙක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති නම් ක්වීන් ගන්න පුළුවන්. කැමති නම් රුක් ගන්න පුළුවන්. කැමති නම් බිෂප් ගන්න පුළුවන්. කැමති නම් නයිට් ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය අපි ක්වීන් ඉත්ත ගන්න එක තමයි හොඳම. මොකද ක්වීන් තමයි බෝඩ් එකේ බලවත්ම ඉත්ත. එතකොට මේ ෆෝන් ප්‍රොමෝෂන් යනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒව ගැන දැන් අපි කතා කරමු. හරි. පළවෙනි එක තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා ෆෝන් ප්‍රොමෝෂන් ගියාම අපිට බෝඩ් එකේ කැපුණු ඉත්තේ තමයි ගන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. ෆෝන් ප්‍රොමෝෂන් ගියාම අපිට ඕන මිත්තෙක් ගන්න පුළුවන්. කැපෙන්නම ඕනේ නැහැ. අපි හිතමු ඔයගොල්ලන්ගේ බෝඩ් එකේ ක්වීන් කෙනෙක් ඉදිද්දි ඔයගොල්ලෝ තව ෆෝන් කෙනෙක් ප්‍රොමෝෂන් යනවා. මෙන්න මේ මම ඔයගොල්ලන්ට දාලා තියෙන චෙස් බෝඩ් එක වගේ. එතකොට මේකෙදි ඔයගොල්ලන්ගේ පේනවා ඇති මේ ක්වීන් ඉත්ත ඉන්නවා ඔයගොල්ලන්ගේ බෝඩ් එකේ. ආ කැපිලා නැහැ. හැබැයි අපි තව ෆෝන් කෙනෙක් යනවා. එතකොට ඔයගොල්ලන්ට තව ක්වීන් කෙනෙක් කැමති නම් ගන්න පුළුවන්. එතකොට ටූර්නමන්ට් එක නම් ඔයගොල්ලන්ට ක්වීන්ලා නැහැ ළඟ. ඔයගොල්ලන්ට එතනින් ආවිඩගෙන් ක්වීන් කෙනෙක් ඉල්ල ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙන තැනක චෙස් අදිනවා නම් වෙන බෝඩ් එකකින් හරි කැපුණු ක්වීන් කෙනෙක් අරගෙන අපිට ඒ වෙනුවට තියන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණා. දෙවෙනි එක තමයි මම ගොඩක් දැකලා තියෙනවා ඔයගොල්ලෝ ෆෝන් ප්‍රොමෝෂන් යනකොට ක්වීන් කෙනෙක් නැති හින්දා ඒ වෙනුවට වෙන ඉත්තෙක් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි රුක් ඉත්තව අනිත් පැත්ත හරවලා තියලා ක්වීන් කියලා චෙස් ගේම් එක අදිනවා. මේක චෙස් තරඟවල සමහර කට්ටිය කරනවා මම දැකලා තියෙනවා. මේ වැඩේ ඔයගොල්ලන්ට කරන්න බෑ. එහෙම චෙස් තරඟවල ඔයගොල්ලෝ රුක් අනිත් පැත්ත තියලා එහෙම ගේම් එක ඇදගෙන ගියොත් එයාව අපි රුක් විදියට තමයි ගන්නෙ. ක්වීන් කෙනෙක් විදියට ගන්නෑ. එතකොට එයා ක්වීන් විදියට ඇද්දොත් එහෙම චෙස් තරඟයක එක වැරදි මූව් එකක් විදියට තමයි ගන්නෙ. මේකද ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන කාරණයක්. හරි. තුන්වෙනි දේ තමයි අන්ඩර් ප්‍රොමෝෂන්. මේක ගොඩක් කතා කරන්නේ නැති දෙයක්. මේකෙදී අපි කරන්නේ සමහර වෙලාවල් තියෙන ඔයගොල්ලන්ට චෙස් බෝඩ් එකේ ඔයගොල්ලෝ ප්‍රොමෝෂන් ගිහිල්ලා ක්වීන් ගන්න එකම නෙවෙයි හොඳ වෙන ඉත්තෙක් ගන්න එක හොඳ වෙලාවල් තියෙනවා. මම මේ ඔයගොල්ලන්ට දැන් දාලා තියෙන චෙස් බෝඩ් එකේ ඔයගොල්ලෝ බැලුවොත් ඔයගොල්ලන්ට ගිහිල්ලා මේකේ ක්වීන් ගත්තොත් එහෙම ඔපෝනන්ට් ඔයගොල්ලොන්ව චෙක්මේට් කරන්න පුළුවන්. ක්වීන් F1 දාලා. හැබැයි මෙතන ඔයගොල්ලෝ ක්වීන් ගන්න නැහැ. මෙතන ඔයගොල්ලෝ ගිහිල්ලා ගන්නවා නයිට්. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති කින්ටයි ක්වීන්ටයි නයිට් ෆෝක් එකක් තියෙනවා. එතකොට කින් අයින් කරාම අපිට ක්වීන් එක කපන්න පුළුවන්. ඊට පස්සේ අපිටම අපි මේ ඉතුරු වෙලා ඉන්න ෆෝන් ප්‍රොමෝෂන් ගිහිල්ලා අපිට ගේම් එක දිනන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණා ටික ඔයගොල්ලෝ ෆෝන් ප්‍රොමෝෂන් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු.